හලෝ ගයිස් ඔන්න එහෙනම් අද අපි යන්නේ නිගම්බෝල බ්‍රවුන් බීච් බලන්න. ගමන පටන් ගන්න මුලින්ම දෙයියන්ගේ ආශිර්වාදය අරන් පණ්ඩක් දාලා තමයි අපි ගමන පටන් ගත්තේ. අපි එන ඔන්න වෑන් එකේ යන ගමන් ඉන්නේ. ඉස්සෙල්ලාම කුරුණෑගලෙන් හයිවේ එන්ට්‍රස් එකෙන් ඔන්න ඇතුළට දැම්මා. හයිවේ එකට දාලා ඔන්න ගමන පටන් ගන්න යන ගමන් තමයි දැන් ඉන්නේ. දෙපැත්තේ ඔන්න ලස්සන පොඩි වීඩියෝ කැරලක් දාලා ඇති. අපි හයිවේ එක්සිට් එකෙන් එළියට දාලා ඉස්සෙල්ලාම නැවත්තේ උදේට කෑම කන්න. හයිවේ එක්සිට් එකේ ඉඳලා කිලෝමීටරයක් විතර එනකොට තමයි පාරේ ඉන්නේ මේ ලස්සන කෑම කඩේ තියෙන්නේ. ඔයාලත් එනකොට නවත්තලා බලන්න ඒ කෑම මාර රහක්. අපේ සෙට් එක තමයි ඔන්න පොලිමෙට ඉන්නේ එක එක්කෙනා වත් අරන් ඔන්න කනවා සෙට් එක. තව සෙට් එකක් ඉඳගෙන ඉන්නවා වත් අරන් එනකන්. අපි ඔන්න කඩන පටන් ගත්ත සෙට් එක මෙහෙන. අපි උදේට කෑම කාපු කඩේ ඔන්න පොඩි වීඩියෝ කැල්ලක් මම දාලා තියෙනවා බලන්න. ඔයාලත් හයිවේ එක්සිට් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර එනකොට නවත්තලා දකුණු පැත්ත තමයි තියෙන කඩේ. අපි එහෙනම් ඔන්න බ්‍රවුන් බීච් එක ළඟටම ඇවිල්ලා දැන් ඉන්නේ. ඇවිල්ලා ඔන්න දවල් කෑම ගන්න ලස්සන ලොකේෂන් එක නැවැත්තුවා. අපි ආපු සෙට් එකේ ඔන්න වීඩියෝ කැල්ලක් තියෙනවා පොඩි ඔයාලා බලන්න. අපි දවල් කෑම ගත්ත ලොකේෂන් එකේ ලස්සන සුරතලෙක් හිටියා. ඔන්න එයා අපි කෑම කන තැනට ඇවිල්ලා හොරතල්න හැටි බලන්න. එයා ගියාට පස්සේ අපි ගාවට තවත් යාළුවෙක් ආවා. ඒ පැත්තේ කට්ටිය මේ වෙලාවේ මාළු දැල්ලා දෙන ගමන් තමයි හිටියේ. අපි බ්‍රවුන් බීච් එකට ගියේ හරියටම නත්තල් දවසේ ඒ කියන්නේ දෙසැම්බර් 25. එදා ක්‍රිස්මස් සමරන ගොඩක් කට්ටිය හිටියා. ගොඩක් හිටියේ කතෝලික කට්ටිය තමයි. අපිට ගොඩක් කට්ටිය කතා කරන්නත් හම්බුණා. අපි චුට්ටක් එහා පැත්තට ගිහිල්ලා බලනකොට පොඩි ලස්සන මාර දෙයක් දැක්කා. ඒ කියන්නේ ක්‍රිස්මස් සමරන පොඩි කට්ටිය. එයාලා රචින්න ගෙනල්ලා එයාලගේ අවුරුද්ද වෙනුවෙන් එයාලා රචින්න දානවා. ඒ තරම් එයාලා සතුටු වෙන දවසක් තමයි ක්‍රිස්මස් කියන්නේ. හවස් වෙලා ඔන්න 5 වගේ වෙනකොට අපි බීච් එකට ආවා. ඒ එනකොට සෙනඟ ගොඩක් පිරලා හිටියා. මොකද අද වගේ දවසක තමයි මේගම බ්‍රවුන් බීච් එක පිරෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්මස් සමරන්න ගොඩක් කට්ටිය එන්නේ හවසට බීච් එකට. අපි සෙට් එකත් ආපු ඔක්කොම කට්ටිය නෑවා බීච් එකේ. එතන යාට අවුලක් වෙන්නේ නැහැ නාන්න පුළුවන්. මොකද එතන ලයිෆ් ගාඩ් සෙට් එකක් වෙනම ඉන්නවා. ඔයාලා පරිස්සමට නාන්න ඕනේ එතන. මෙතන සයිඩ් එකට වෙන්න තියෙනවා ලස්සන කෑම කඩයක්. ඒකේ වඩේ, ඉස්සු, කකුලුව, සොසේජස් ඒ වගේ ගොඩක් දේවල් බෙදලා කන්න තියෙනවා. මාර රහ කෑම ටිකක් මෙතන තියෙන්නේ. අපි සෙට් එක එහෙනම් ගමනේ අන්තිමට ගෙනකොට ඔන්න ලස්සන නත්තල් ගහක් දැක්කා.